හලෝ ළමයි කොහොමද? ඉතින් මට හදිසියෙම කොළඹ එන්න වුණා. දැන් මං ඉන්නේ කොළඹ. ඉතින් එක්සෑම් වගේක් තියෙනවා මට. ඒ නිසා මං කොළඹ ආවා. දැන් අපි මේ ඉන්නේ මගේ යාළුවාගේ පුංචිලාගේ ගෙදර. ඉතින් ඔන්න අපිට උදේම ටී එක හම්බ වුණා. මේ ඉන්නේ මගේ යාළුවා. ඊට පස්සේ අපිට ඔන්න උදේ කෑමත් හම්බ වුණා. ගෙදර ඉන්නකොට වගේ නෙමෙයි. ඉතින් මෙහෙදි උදේම කන්න වෙනවා. ඊට පස්සේ අපි කාලේ ඉවර වෙලා පොඩි ගමනක් යන්න හදන්නේ දැන්. දැන් අපි දෙන්න මේ ලෑස්ති වෙන ගමන් ඉන්නේ. මම ඔයාලට කියන්නම් පොඩි ගමන කොහෙද කියලා. ඉතින් අපි යනවා සූ එක බලන්න. ඉතින් මගේ යාළුවාගේ පුංචි ඉන්නේ දෙහිවල සූ එක ළඟම වගේ ගෙවල් තියෙන්නේ. ඉතින් අපි දෙන්නට පයින් යන දුර ඊයේ හවස තමයි මට එක්සෑම් එක තිබුණේ. ආපහු හෙට තියෙනවා. ඉතින් අද දවසේ ෆ්‍රී එකේ ඉන්න නිසා අපි දෙන්නට තව පොඩි වැඩ වගේක් කරගන්නත් තියෙනවා. උදේ අපි දෙන්න හිතුවා සූ එක බලන්න යමු කියලා. පුංචිත් කිව්වා යන්නේ කියලා. දැන් මමත් අවුරුදු ගානකින් ගිහිල්ලා නැහැ. ඒ නිසා ඉතින් අපි දෙන්න වැස්ස කියලා බැලුවේ නැහැ. දැන් නම් ලොකුවට සත්තු හිටියේ නැහැ. මට මතකයි මම ගියා පොඩි කාලේ දැන් අවුරුදු 10කට විතර කලින් වගේ මේ ඒ යනකොට නම් හිටියා සත්තු. ඒත් අපිට අර හැම තැනක්ම බලන්න බැරි වුණා. මේ ඒ කියන්නේ යන්න පටන් ගත්තාම එක එක තැන් වලින් යන්න තියෙනවා. එහෙම ගිහිල්ලා අර ඔක්කොම බලන්න බැරි වෙනවා. ඉතින් අර හරියටම මේ දන්නේ නෑනේ එහෙන් යනවා. ආයි තව පාරකින් මතු වෙනවා. එතකොට ඉතින් අර අපිට සමහර තැන් මිස් වුණා. ඉතින් මුලින්ම තියෙන්නේ මින් මැදුර. ඉතින් අපි ඒ ටිකෙන් බලාගෙන අපි ඇවිදින්න පුළුවන් ටිකේ ඇවිද්දා. ඉතින් වැස්ස තියෙන නිසා අර ගොඩාක්ම ඇවිදින්නත් කම්මැලි. වහින දවසට මේ හරි අමුතු අර සත්තුනේ ඉන්නේ නිකන් ගඳයි වගේ. ඒ නිසා ඉතින් අපි ඇවිදින්න පුළුවන් ටිකේ ඇවිද්දා. අපි හවස පෙටා යන්න තමයි ප්ලෑන් කරගෙන තිබ්බේ. ඉතින් ඒ නිසා අපේ සත්තු අත්තේ ගොඩක් මේ වෙලාව රැඳුනේ නෑ. අපි පුළුවන් ටිකේ ඇවිදලා වැස්ස නිසා ආපහු ගෙදරට ආවා. අපි ගෙදරට එනකොට පුංචි ඉතින් කෑම හදලා තිබ්බා. මට මේ ඒක නම් වීඩියෝ කරගන්න බැරි වුණා. මම ෆෝන් එක charge එකට ගහලා තිබ්බේ ඒ වෙලාවේ. ඊට පස්සේ ඉතින් අපි එහෙමම කාලා පෙටා යන්න පිටත් වුණා. අපිට පොඩි මේ බඩු වගේක් ගන්න තියෙනවා. ඒ නිසා තමයි අපි පෙටා යන්නේ. දැන් හෙට යන්න වෙන්නෙත් නෑ. හෙට මට යන්නෙත් එක්සෑම් එක නිසා. දැන් මෙහෙමම හවස් වුණාට කමක් නෑ කියලා අපි දෙන්න ගියා. ඒ යන ගමන් ගෝල් ෆේස් මෝල් එකටත් ගිහින් යන් කියලා හිතුණා. දැන් එනකොට එන්න වෙන්නේ නෑ. රෑ වෙනවනේ. ඒ නිසා ඉතින් මේ යද්දි පොඩ්ඩක් ගිහින් යන් කියලා අපි දෙන්නත් එක්ක ඒකටත් ගියා. අපි නිතරම කොළඹ වෙන්නේ නෑනේ. ඒ නිසා ඉතින් ආපු වෙලාවේ යමු කියලා ඔන්න ඒකටත් ගියා පොඩි රවුමක් දාන්න. අපි මේකෙන් මොකුත් ගන්නවා කියලා හැම හිතාගෙන ආවේ නැහැ. උනාට ලස්සන ඇඳුම් තිබ්බා. මම නම් මොකුත් ගත්තේ නැහැ. යාළුවා ගත්තා ඇඳුමක්. ඉතින් අපි ඒකත් අරගෙන ඊට පස්සේ වැඩි රස්තිය දුන්නේ නැහැ. ගියා. මොකද ප්‍රධාන අරමුණ අපි දෙන්නගේ පෙටා යන එක. අපි දෙන්නගේ ස්මෝල් බිස්නස් එකට ඕනි බඩු වගේක් ගන්න තමයි අද යන්නේ. හෙට යන්න වෙන්නේත් නෑ මේ එක්සෑම් එක නිසා. ඒ නිසා ඉතින් අපි දෙන වැඩි රස්තියා දුන්නේ නැහැ ගියා.
ඊට පස්සේ පහළ තිබ්බ අර කෑම ජාති තියෙන පැත්තටත් ආවා. පුංචි හැබැයි අපිට හොඳ වැඩක් කරේ. කන්න දීලා බඩ පුරවලා තමයි අපිව යැව්වේ. ඉතින් දැන් මේ වගේ තැනකට ආවහම කෑම ජාති දැක්කට මේ බඩගින්නක් එන්නේ නැහැ. මොනවත් කන්න නම් බඩගින්නක් තිබ්බේ නැහැ. ඉතින් මේකේ තිබ්බ කීල්ස් එකක්. අපි කීල්ස් එකට ගිහිල්ලා බීම් එකක් අරගත්තා. ඒකත් අරගෙන අපි ගියා පෙටා වලට. ඉතින් ඒ වීඩියෝ මුකුත් අරගන්න බැරි වුණා. තදබදේ නිසා. ඉතින් ෆෝන් එකේ බැටරි තිබ්බෙත් නැහැ. අපි දැන් මේ බඩු ටික අරගෙන එන ගමන් මට ලොකු ආසාවක් තිබ්බා බින්චූන් එකේ මෙන්න මේ ෆ්ලේවර්ස් try කරලා බලන්න. ඉතින් අපි දෙන්න ගෙදර යන ගමන් දෙහිවල තිබ්බ අවුට්ලට් එකට ගියා. ඔය හිටේ යන්නම් කියලා හිටියට යන්න වෙන්නේ නැහැ. ඒ නිසා ඉතින් රැ වුණාට කමක් නැහැ කියලා අපි දෙන්න එකටත් ගිහිල්ලාමයි ගෙදර ගියේ. ඉතින් අද vlog එක ඔච්චරයි. මම ආයෙමත් ඉක්මනටම තවත් අලුත් vlog එකක් අරගෙන එන්නම්. මේ තියෙන්නේ අපි කාපු බීපුවා. ඉතින් ගිහින් එන්නම්. bye bye.